එක මෙතන තියෙන්නේ පාක්කේ ගොඩක් එහා තියෙන්නේ. ඉතින් එතනින් ඇවිල්ලා එතන ඇවිල්ලා මෙතන වාහනේ දාලා ගොඩක් දුර පල්ලෙහාට එන්න ඕනේ. ඒකින්ද අපි එතනට වඩා ගොඩක් මීටර 500 මෙහාට ඇවිල්ලා දැන් අපි ඉන්නේ මෙතන. ඉතින් මෙතන ඉන්නකොට අපිට යන්න තියෙන කිලෝමීටර පළවෙනි view point එකට. ඊළඟට දෙවනි මසංචේ දෙවනි තැනටත් යන්න තියෙනවා එතනලා මීටර් 200. සේ මෙතනට කිලෝමීටර ඒක ඔක්කොම කිලෝමීටර් 1 මීටර් 200ක් වෙනවා. මේ අතර ඔය රෝම ගිහිගෙන ඇවිල්ලා මේ ටික බලාගෙන පල්ලෙහාට බහින් තියෙන්නේ. කඳු වලට ආස කරන මේ ගහකොළ පරිසරයට ආද කරන ඔයාලට සුබම සුබ දවසක්. ඉතින් මාසෙක නිවාඩුවකට පස්සේ අද අපි යනවා මොසංචේ වලට. ඉතින් හරියටම 2026 ජනවාරි 1 වෙනිදා ගියාට පස්සේ තමයි මේ මාසෙකට පස්සේ මේ හයික් එක කරන්නේ. මාසෙක නිවාඩුවකට පස්සේ වැඩ කඳු නැගින්න නිවාඩුවකට පස්සේ නැතුව වැඩ තිබුණා හිරිතත් අනික සීතලයි ඒකද පොඩ්ඩක් එළියට එන්න නැතුව හිටියා. අපි ගිහලා බලමු එහෙනම් අද vlog එක මොකක්ද වෙයිද කියලා. යන ගම කතා කරන අද මම තනියෙන් ඉන්නේ. ඒකින්ද ඔයාලත් එක්ක කතා කරන්න ගොඩක් වෙලාව තියෙනවා. එහෙනම් අපි මේ රස්තිය ආදුවේ මොසංචේ වලට යන ගම. යන් එහෙනම් පේනවද අර ඔය තියෙන්නේ මට යන්න තියෙන පාර අර උඩ තියෙන්නේ. ඉතින් මේ පාරේ මේකේ මොසංචේ වල ප්‍රසිද්ධම තැනක් තියෙනවා. ඒ ප්‍රසිද්ධම තැන තමයි අර ගල් බිඳුමක් තියෙන්නේ. එතන ගොඩක් කට්ටිය ෆොටෝ ගන්නවා. මාර ලස්සනයි. මම කලින් පාර ආවා. එතකොට සීතල කාලේ නෙමෙයි වැස්ස කාලේ. ඔය පල්ලෙහාට වෙච්ච අර දොළ පාරවල් එහෙම වතුරෙන් යට වෙලා තිබ්බේ. සපත්තුත් එමුණ යන ගිය පාරේ යද්දි. ඉතින් මේ ඊයේ හිම වැටිලා. හිම වැටලා තියෙනවා ඊයේ. යන්තම් පොඩි දූවිල්ල වගේ. ඉතින් ඕක තමයි දැනට මං උඩ හදි කතා කරන්න. තව ලස්සන තැන් තියෙනවා. තාම අපි මීටර් 300ක් විතර වෙන්නේ. උඩට යලා කිලෝමීටරයක් විතර යන්න තියෙනවා උඩ. එතනට ප්‍රධාන තැනට අපි ගිහිල්ලා බලමු කොහොමද ලස්සන කියලා. හරියන මට තව විනාඩි 20කින් හම් වෙන්න. අර දුර පේන අර සුදු පාට ඉරක් පේන්නේ ඇතනින්. අයිස්සලා තියෙනවා. මම දැන් පල්ලෙහාට බහිනවනේ මේ පැත්තෙන් ගමන ගිහිල්ලා. ඒතකොට මම පෙන්නන්න. මාර ලස්සනයි. අගරල්ල විදුලා. අපි ආවේ අන්න අතනින් අර පාරෙන්. ඔහොම ඇවිල්ලා අතනින් තමයි හැම්මේ සංවලට යන්නේ. අපි කලින් පාර මගේ පළවෙනි වීඩියෝ එකක තියෙනවා. ඉතින් එතනින් උඩට යන්නේ හැම්මේ සංවලට. මෙතනින් යන්නත් පුළුවන්. මේකේ වාහනේ පල්ලෙහා දාපු හින්දා ලොකු දුරක් ආපහු රිටර්න් එන්න වෙනවා. ඒක හින්දා මම අද යන්නේ නැහැ. බලමු වෙලාවක් තිබ්බොත් යන්. අර අතනක් තියෙන චුජාචන් එකක්. එතනුම් මැදින් යන්නත් පුළුවන්. ඉතින් මේ ලස්සන මේ. වව්. ඒත් එක්ක ඔහොම කරකෙන්න මට යන්න තියෙන ගමනාන් තමයි අන්න අතන. කොරියන් දෙන්නේ නගිනවා. දෙන්නෙක් ඉන්නවා අතන. යන්න අමාරුයි. අත් දෙකම ඕනේ. විතර උඩට තනියෙන් යන්න අමාරුයි අත් දෙකම ඕනේ. පරිස්සමෙන් මේ යන්න වෙනවා. මොකද මේ හිම වැටලා හිම ලිස්සනවා. ඒ කියන්නේ දූවිල්ල වගේනේ තියෙන්නේ. ගොඩක් තියෙනවා කමන්නේ. අර වැලිත් එක්ක ටක් ගාලා ලිස්සනවා. අපි උඩදී හම්බෙමු. ලස්සන තැන් ටික උනක් තියෙනවා. මම ඒ තැන් වලදී වාර කන්න. අපෙන්න. අර දැන් නෑ. ඔයා මිදිලා තියෙන අන සුදු පාට වෙන්නේ.
ඒ තනික රයිස්සලා සංඥාවනම් අපි මංකවලට හමසන් අතන යන තියෙන කියලා තින මේ රවුමින් අපි ගිහිල්ලා යනකොට කිලෝමීටර් 4.7ක් තියෙනවා. මොසංචේ වලට තියෙන මීටර් 600යි කියලා ගැහුවට ඔය ටයිප් මේ කරලා තිබ්බට මේ 600ට වැඩිය තියෙනවා. හිත හදල්ලත් එක දාන්නේ. ඔව් මීට හිම වැටලානේ. ගස්ට් එකේ ඉඳලා මේ යම්බලා ඒ උඩදී හම්බෙමු. ගොඩක් කතා කර මෙතනින් බෙහාට තමයි අපිට මේ පඩි පෙරක් පටන් ගන්නෙ. ඉතින් හිම වැටලා තියෙන්නේ අර කවර් වෙච්ච තැන් වල හිම දිය වෙලා නැතුව ලස්සනට තියෙනවා. මේ කොරියන් කෙනෙක් කියපු කෙනෙක් නමලේ කියලා කවියම් යන කහොවියම් කහි පැහැදිලිවදී නෑ බලයියා තනි අතින් තමයි ඉතින් වැඩි. වව් මෙතන තියෙනවද? වෙලා කියනකොට අපි මේ අතිම ඇත ගෑවට මේ සම්පූර්ණ මේ ගල් වෙනවා. ඊතර වෙලා ඒ වතුරේ කැමරා එක කොහමද ගන්නෙ? එන්න මෙහාට ඔයා. දැන් ඔය ඉති ඇති. හොල් හිම නම් රස්තිය අදුවෙන් දැන් පඩි පෙළ පටන් ගන්න. මෙතනින් තමයි ලොකුම පඩි පෙළ පටන් ගන්නෙ. ඉතින් එතනට යන්න ආර කට්ටිය උඩට ගිහලා. එතන මාර ලස්සනයි. හිමත් ඇරලා තියෙන්නේ. යමාත් එක්ක. කරා. හරි ඔහොම හැරලා ඔයාලා බලන්න. පිටිපස්ස. කොහොමද ලස්සන. උඩට ගිහලා බලා ඉන්න.
ඕ මේ රස්තය ආදුවේ ඒ කරා පිස්සුව Med det. Oh. 안녕하세요. 반갑습니다. 유튜브 하시는 거예요? 지금 유튜브 만들어요. 안녕하세요. 오늘 좋은 곳은 맞는데 눈이 살짝 네네네. 있어서 부러워서. 산 좋지요? 네, 너무 예뻐. 근데 좀 무겁겠다. 저거 뭐예요? 그러니까. 이거 비디오 너무 좋아. 어디서 오셨어요? 셀랑가에. 아이고 멀리서 고생 많네. 예. 합절의 사람. 근데 우리말 너무 잘하는데. 감사합니다. 이거 뭐 얼마든지 좋은 거 많이 찍어가요. 네. ඔයාලට ෆොටෝ එකක් දාන්න. මෙතන මාර ප්‍රසිද්ධයි. ගොඩක් කට්ටිය මෙතන ෆොටෝ ගන්නවා. ඒ අරගෙන මෙතන තමයි ඉස්සෙල්ලාම ෆොටෝ එකට තියෙන්නේ. තුම සංචයවල අපි බලද්දි කකාෝ මැප් එකේ නෙව් ඇප් එකේ සර්ච් කරොත් එහෙම මම දැක්කේ මං කකාෝ එකේ සර්ච් කරේ කකා මැප් එකේ ඉස්සෙල්ලාම පෙන්නන්නේ මොසංචය කියලා මෙතන. වර ලස්සනයි. ඉතින් ඔයාලට මම අර එක මේක ලස්සනත් එක්ක කියන වචනයක් තියෙනවා. අර දැන් අපි කතා කරානේ කොරියන් දෙන්නේ. ඒ දෙන්න ඕන මං හිතන්නේ වයස අවුරුදු 55ක් 60ක් කියමුක 55ක් හරි 55 දාලා ඒ කට්ටිය ඉරිදාට දෙන්නත් එක්ක කන්දක් නැගලා විරෝධයෙන් ඉන්නවා ඉතින්. අර අතරක් කට්ටියක් ඉන්නවා. හල් වෙනවද? නතර. අර ලස්සනයි. ඔය ඩ්‍රෝන් එක දෙද්දා දාම් බලන්න. මෙච්ච විස්තරේ තියෙනවා. සංචය කියන. ඔයාලා ඔයාලට මම ඔයාලට පෙන්නන්න. අර බලන්න. දැක්කද? අර වැව සම්පූර්ණ මිදිලා තියෙන්නේ. මැද පොල්ලි ඒ තියෙන ඒ ටික නැහැ නැතුව සුදු පාට එක මිදිලා. ඔයාලා ලස්සනයි. කියන වචන නැහැ. ඔය ඩ්‍රෝන් එක දාලා බලමු එහෙනම්. ඔයාලා මෙන්න මෙතනට වෙලා ටිකක් වෙලා බලන් ඉන්න. මම ඩ්‍රෝන් එක දාන්න ගන්න. ඔව්. ගොඩක් කියලා හිටියා මම. ඒක නිසා මම දැන් යනවා ඊළඟට කොහොම ගිහිල්ලා අතන්ට යන්න තියෙන්නේ. එහෙනම් එතනින් සමු ගන්නවා.
කලින් මොසංචේ එකපාරක් ඇවිල්ලා තියෙනවා. ඒ ආවත් මම එදා වැස්ස දවසක් වහිනවා මීදුම් පිරලා තිබ්බ. හැබැයි මෙච්චර ලස්සනක් මම දැක්කේ නෑ එදා. අද ඇවිල්ලා හොඳට පැහැදිලි අහසක් තියෙනවා. ඒක කඳුලකින්ට වාසනාවන්ත දවසක් කියලා තමයි කියන්න පුළුවන්. මොකද පැහැදිලි අහසක් හොඳ view එකක් තියෙනවා කියන්නේ. ඒතර ලස්සනයි. ඇස් කඩයි යනවානේ. අර නිල් පාට කඳුයයි. ඔව් මේක නම් ඉස්සුවා. මේ අහස කිම්පබ්බය ගොඩක් කෑම ජාති කාලා අදුලගෙන අමාරු කිම්පබ්බයක් කරන්න. මේ හම්මේ සංවලට යනවා නම් කිලෝමීටර් 4.4ක් තියෙනවා. ඊට පස්සේ අපි මෙතන මොසංචේ පීක් එකට යනකොට මිතා මීටර් 300ක් තියෙන්නේ. ඉතින් මාර ලස්සනයි. වීව් එක ඔයාලා දකින්න ඉතින් මම කෑමත් කෑවා. පල්ලෙහා මට දොරන් ගෙඩියක් හම්බුණා. පල්ලෙහා අපේ කොරියන් කට්ටිය වයසක දෙන්නෙක් හිටියා. ඒ දෙන්න අවුදාජුස්සිට ඒක කියන්නේ මාමා. එයාට අවුරුදු 74ක් වෙනවා කිව්වා. ඒ දෙන්නත් එක්ක ඇවිල්ලා තිබුණේ. ඉතින් අවුරුදු 74ක් කියන්නේ ඒතර කඳුනාගෙන මේ කන්ද අපි කොල්ල වෙලා හති දානවා දඟලගෙන. එයාලා විල්ලා පොඩ්ඩක් ඇවිල්ලා කෑම ටිකක් ගෙනහලා කාලා මටත් දුන්න දොඩම් ගෙඩිය. කෑම ටිකක් ගෙනහලා කාලා නිදාසේ ඉඳලා කතා කරලා එනත් එක්ක විනෝදයෙන් ඉඳලා යනවා ඉතින්. හරි හොඳයි. ඉතින් කම් අම්සන් මට දැන් කිව්වේ එකයි මට අර කන්දේ නම මට හොයාගන්න බැරුව තිබුණේ. අර පැත්තේ අපි බලපු කන්දේ. ඒකේ නම කම් අම්සන්. ඊළඟ පාර අපි ඔය පැත්තේ යන්. ඊළඟ ඉරිදා නිවාඩුවට තිබුණොත් ඔය අපේ රෙන චූසොක් එක එනවනේ. චූසොක්ද සොල්නල්ද මන්ද. එනවනේ. එතකොට යන්. වව් මාර ලස්සනයි. මේක ඉතින් මෙතන මුජිකේතෝ ඉතින් විස්තර තියෙන්නේ. මම පරිවර්තන කරලා දාලා බලන්න. හරි යන් අපි